හායි යාළුවනේ. අද ඔයාලට වෙනස්ම විදිහේ මූවී එකක් අරගෙන ආව රිවිව් කරන්න. ඉතින් අද රිවිව් එකේ අවසාන තප්පරේ වෙනකම්ම රැඳිලා ඉන්න කියලා ඔයාලා හැම කෙනෙකුටම ආරාධනා කරනවා. වර්ගයා බෝ කරන්න කාන්තාවන්ට වඩා පිරිමින්ම වැදගත් වෙන කාලයක් ආවොත් මේ කාලෙදී පිරිමින්ට මොන වගේ දේවල් කරන්න වෙයිද? ඉතින් මේ අතරේ රටේ රැජිනගේ කන්‍යාභාවය අහිමි කරන සේවකයාට මොන වගේ දඬුවමකට මුහුණ දෙන්න වෙයිද? ඉතින් මේ රිවිව් එකේ අවසාන තප්පරේ වෙනකම්ම බැලුවොත් ඔයාලට හිතා ගන්නවත් බැරි අවසානයක් වගේම හැම තප්පරයකම කුතුහලය වගේම ත්‍රාසයේ එකම විදිහට විඳින්න පුළුවන්. එහෙනම් වැඩි වෙලාවක් අරගන්න ඕනේ නෑ අපි යමුද රිවිව් එකට. අද ඔයාලට රිවිව් කරන්න අරගෙන එන්නේ 2010 රිලීස් වුණ The Lady Shogun and Her Men කියන සුපිරිම මූවී එක. මූවී එක පටන් ගන්නේ 18 වෙනි සියවසේ ජපානයේ සිද්ධ වෙන සිදුවීමකින්. ඉතින් මේ කාලේ ජපානයේ තියෙන රාජ්‍ය පාලනයක්. මේ අධිරාජ්‍යට කියන්නේ ෂෝටෝවු කියලා. කොහොම හරි මේ රාජ්‍ය මේ වෙති රෙඩ් පොක්ස් කියන රෝගේ ඊටම දරුණු විදියට මිනිසුන්ට බෝ වෙන්න පටන් ගන්නවා. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ රෝගේ බෝ වෙන්නේ පිරිමින්ට විතරයි. ඉතින් මේ ෂෝටෝවු රාජ්‍යයේ රෝගේ බෝ වෙන පිරිමි 10 දෙනෙකුගෙන් 8ක් මේ යනවා. ඉතින් මේ රෝගේ මේ තරම්ම මාරාන්තිකයි. මේ හේතුව හින්දා රාජ්‍යයේ පිරිමි ගහණය ඊටම අඩු වෙනවා. දැන් මේ රාජ්‍යයේ කාන්තාව කීප දෙනෙකුට ඉන්නේ එක පිරිමියයි. ඒ විතරක් නෙමෙයි. මේ රාජ්‍යයේ කලින් පිරිමින්ගේ පාලනයේ තිබුණු ප්‍රධාන තනතුරු පවා දැන් තියෙන කාන්තාවන්ගේ පාලනයේ. ඒ විතරක් නෙමෙයි. රාජ්‍යයේ කම්කරුවන් පවා කාන්තාවන්. මේ වෙද්දි රෝගීන් ඉතුරු වෙලා ඉන්න පිරිමින්ට තියෙන වර්ගයා බෝ කරන කාන්තාවන් එක්කන් එකතු වෙන එක විතරයි. ඉතින් දැන් පිරිමින් කියන්නේ හරිම දුර්ලභ දෙයක්. ඒ වගේම පිරිමින්ව සලකන්නේ හරියට ආගමක් වගේ. ඒ විතරකුත් නෙමෙයි. දැන් පිරිමින් ගණිකාව විදියට වැඩ කරනවා සල්ලි හොයා ගන්න. මොකද කාන්තාවන්ට පිරිමියෙක් එක්කන් එකතු වෙනවා කියන එක ඒ තරම්ම දුර්ලභ දෙයක් තමයි මේ රාජ්‍යයේ. ඉතින් මෙහෙම කාලයක තමයි මේ මිටියෝක පවුල ජීවත් වෙනවා පෙන්වන්නේ. මේ පවුලේ ඉන්නවා තරුණයෙක්, මෙයාගේ නම යුනෝෂි. ඉතින් යුනෝෂිගේ හීනේ වෙන්නේ හොඳ සටන්කරුවෙක් වෙන එක. ඒත් මේ වෙදි යුනෝෂිගේ පවුලේ ලොකු ආර්ථික ප්‍රශ්නයක ඉන්නේ. ඒත් යුනෝෂිගේ අම්මා යුනෝෂිට ගණිකාවක් විදියට සල්ලි හොයන්න කියලා බල කරන්නේ නැහැ. මේක හින්දාම යුනෝෂි යාගේ පවුලට ගොඩාක් ආතරේ. කොහොම හරි අනිත් තරුණියෝ කාන්තාවන්ව සතුටු කරලා සල්ලි හොයද්දී යුනෝෂි දිගටම සටන් පුහුණු වෙනවා. මීට අමතරව යුනෝෂි මුදල් නැති කාන්තාවන්ට දරුවෝ හදාගෙන කිසිම මුදලක් අරගන්නේ නැතුව උදව් කරනවා. ඉතින් මේක හින්දාම යුනෝෂිව හොයාගෙන කාන්තාවෝ නිතරම එනවා. මේ අතරේ අපිට පෙන්නනවා යුනෝෂි ආදරය කරනවා කියලා එයාගේ පොඩි කාලේ ඉඳන්ම යාළුවට. මේ තරුණියගේ නම තමයි උනෝබි. ඒත් මේ උනෝබි කියන ගොඩාක් ධනවත් පවුලක තරුණියක්. මේක හින්දා යුනෝෂි උනෝබිත් එක්කන් තියෙන සම්බන්ධය කාටවත් කියන්නේ නෑ මෙයාලා අතර තියෙන සමාජ පරතරේ හින්දා. ඉතින් මෙහෙම කාලේ ගත වෙද්දී තමයි දවසක් යුනෝෂියාගේ පවුලයට කියන්නේ යුනෝෂි තීරණය කළා කියලා ඔකෝ කියන රැජිනගේ ආරක්ෂකයෝ විදියට සේවය කරන කණ්ඩායමට බැඳෙන්න. ඉතින් යුනෝෂි මේ දේ කරන්නේ යුනෝෂිගේ පවුලට තියෙන අඩුපාඩුකම් මගහරව ගන්න කියලා හිතාගෙන. ඉතින් මේ ඔක්කො කණ්ඩායමේ පිරිමි ඔක්කොම හරිම වර්ණවත් විදියට ඇඳගෙන තමයි රැජින ඉස්සරහට යන්නේ රැජිනගේ අවධානය අරගන්න හින්දා. මේ කාලෙදි මේ රැජිනව හඳුන්වන්නේ ලේඩි ෂෝගන් කියලා. කොහොම හරි ලේඩි ෂෝගන්ගේ ආරක්ෂකයෙක් විදියට බැඳෙන යුනෝෂි හදනවා කියන ආරංචිය හින්දා උනෝබි යනවා යුනෝෂිව හම්බ වෙන්න. මේ වෙලාවේදී උනෝබි උත්සාහ කරනවා යුනෝෂි යන්න හදන ගමන නවත්තන්න. ඒත් යුනෝෂි යාගේ පවුලට උදව් කරන්න ඕන නිසා මේ ගත්ත තීරණය ආයෙම හරව ගන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් යුනෝෂි එනවා මාලිගාවට. මෙතනදී යුනෝෂිට හම්බ වෙනවා මත්සුෂිමා කියන ප්‍රධානියව. ඉතින් මෙයා ඕකු කණ්ඩායමේ ඉහළ සමාජිකයෙක්. මත්සුෂිමා යුනෝෂිව මේ කණ්ඩායමට බඳවගෙන මාලිගාවේ ඇවිදගෙන යන ගමන් කියනවා යුනෝෂිට ඔහු කණ්ඩායමේ පහළම තනතුරේ ඉඳලා ඉහළ තැනකට එන්න ගොඩාක් මහන්සි වෙලා සේවය කරන්න ඕන කියලා. ඉතින් යුනෝෂිට මුලින්ම කරන්න තියෙන්නේ ඔකු කණ්ඩායමේ ඉහළ සමාජිකයන්ගේ සේවකයෙක් විදිහට අවශ්‍ය දේවල් කරලා දෙන එක. මේ අතරේ තමයි අපිට පෙන්වන්නේ මේ වෙදි මේ රාජ්‍යයේ පාලකයා. ඒ කියන්නේ ලේඩි ෂෝගන් තාමත් අවුරුදු 7ක ළමයෙක් කියලා. ඉතින් මේ ඔකු කණ්ඩායමේ කෙනෙකු එක්කන් එකතු වෙලා තමයි මේ කාලෙදි රැජින දරුවෝ හදන්නේ. එහෙමත් නැත්නම් ලිංගිකව සතුටු වෙන්නේ. ඒත් ඉතින් තාමත් මේ වෙද්දි ඉන ලේඩි ෂෝගන්ට වයස අවුරුදු 7ක් නිසා මේ ඔකු කණ්ඩායමට රැජිනව තෘප්තිමත් කරන්න ගොඩාක් කල් බලාගෙන ඉන්න වෙනවා. ඉතින් මේ අතරේ යුනෝෂිට අවස්ථාවක් හම්බ වෙනවා ඔකු කණ්ඩායමේ ඉහළම ස්ථානයේ ඉන්න පිරිමියව හම්බ වෙන්න. මේ වෙලාවේදී යුනෝෂිට කියනවා මේ ඔකු කණ්ඩායම ඇතුලේ සිද්ධ වෙන සිරිත් විරිත් වගේ දේවල් කිසිම දෙයක් මාලිගාවෙන් එළියට යන්න බෑ කියලා. ඉතින් මේ ඔක්කො කණ්ඩායම ඇතුලේ සිද්ධ වෙන හැම දෙයක්ම සමාජයෙන් රහසක් විදිහට තියාගන්න ඕන.
ඊට පස්සේ යුනෝෂි එනවා ඔකු කණ්ඩායමේ යුනෝෂිගේ මට්ටමේ සමාජිකයන්ව හම්බ වෙන්න. ඉතින් මෙතන ඉන්න පිරිමි යුනෝෂිව දැකලා යුනෝෂිට විහිළු කරනවා විතරක් නෙමෙයි යුනෝෂිට අඩම් තේට්ටම් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙලාවේදී යුනෝෂි සමුරායි කෙනෙක් වෙන්න ඉගෙනගත සටන් ක්‍රම පාවිච්චි කරලා මේ පිරිස මෙල්ල කර ගන්නවා. කොහොමයි යුනෝෂි වැඩ පටන් ගන්නවා. ඉතින් මෙයාට සිද්ධ වෙනවා අනිත් හැමෝටම වඩා වැඩියෙන් වැඩ කරන්න. ඒත් යුනෝෂි මේ කිසිම දෙයක් ගැන පසුතැවෙන්නේ නැහැ. යුනෝෂි යාට පවරන හැම වැඩක්ම ඉවර කරනවා. මේ අතරේ යුනෝෂිගේ මට්ටමේ ඉන්න සගය යුනෝෂිට ආයෙම කරදර කරනවා කියලා පෙන්නනවා. මෙම කාලයේ ගත වෙදී දවසක් රෑකී යුනෝෂිට වඩා ඉහළ මට්ටමක ඉන්න තුන්දෙනෙක් යුනෝෂිට පහර දෙනවා. ඉතින් මේ පිරිස යුනෝෂිගෙන් ලිංගිකව සතුටු වෙන්න හදනවා. ඉතින් මෙතනදී තේරෙනවා දැන් මේ ඔක්කු කණ්ඩායමේ ඉන්න පිරිමින්ට කාන්තාවන හම්බ වෙලා කායිකව සතුටු වෙන්න බැරි හින්දා මෙයාලා පිරිමින් නිකන් සතුටු වෙන්න පුරුදු වෙලා කියලා. කොහොමයි යුනෝෂි මේ තුන් දෙනාට පහර දීලා එළවෙනවා. පහවදා යුනෝෂි එයාගේ මේ මට්ටමේ ඉන්න තරුණයෙක්ගෙන් මේ ඔක්කු කණ්ඩායමේ පිරිමි අතර සිද්ධ වෙන කායික සම්බන්ධතා ගැන හැම දෙයක්ම දැනගන්නවා. ඒ වගේම මේ තරුණයා කියන්නේ ඉහළ මට්ටමක ඉන්න ඔක්කු සමාජිකයෙක් එක්කන් කායික සම්බන්ධයක් පැවැත්වුවොත් ඉක්මනින්ම ඉහළට යන්න පුළුවන් කියලා. ඒත් මේ වෙලාවේදී යුනෝෂි කියන්නේ මේ කරන්නේ අපරාධයක් කියලා. යුනෝෂිගේ මතය වෙන්නේ පිරිමි අඩු කාලයක පිරිමි එකතු වෙලා වර්ගයා බෝ කරන්න තියෙන අවස්ථාව අපතේ යවනවා කියන එක. දවසක් යුනෝෂි මාලිගාවේ ඉන්න අතරේ ඇහෙනවා සටන් පුහුණු වෙන සද්දයක්. ඉතින් මේක යුනෝෂි ගිහලා බලනවා. ඉතින් මේක දකින යුනෝෂි එයා අතේ තියෙන කොස්සෙන් සටන් පුරුදු වෙනවා. මේක දකිනවා ෆුජිනෝමි. ඉතින් ෆුජිනෝමි යුනෝෂිව එක්කගෙන යනවා සටන් පුහුණු වෙන තැනට. ඇත්තටම ඔකු කණ්ඩායමට සටන් පුරුදු වෙන අවස්ථාවක් නැහැ. ඒත් ෆුජිනෝමි යුනෝෂිගේ දක්ෂතාවයේ හින්දා එක්කගෙන ගිහලා සටන් කරන්න අවස්ථාව දෙනවා. යුනෝෂිට මෙතනදී මුණ දෙන්න වෙන්නේ මෙතන සටන් පුරුදු වෙන දක්ෂම කෙනාට. ඉතින් මෙතන ඉන්න හැම කෙනෙක්ම යුනෝෂිට hina වෙනවා. මොකද යුනෝෂිට මුණ දෙන්න වෙන සටන් කරුවා මුළු මාලිගාවෙම ප්‍රසිද්ධ දක්ෂ සටන් කරුවෙක්. ඒත් ඉතින් යුනෝෂි හරිම ලේසියෙන් මේ දක්ෂ සටන් කරුවව පරද්දනවා. මේක දකින හැම කෙනෙක්ම මෙතෙන්දි පුදුම වෙනවා. ඉතින් හැම කෙනෙක්ම යුනෝෂි දිහා බලන්න පටන් ගන්නවා. මේක හින්දා යුනෝෂි අතින් පෙරදුන සටන් කරුවා ආයෙම යුනෝෂිට අභියෝග කරනවා. ඒත් යුනෝෂි කැමති වෙන්නේ නැහැ ආයෙම සටන් කරන්න. ඒත් මේ සටන් කරුවා බලෙන්ම යුනෝෂිත් එක්කන් සටන් කරනවා. අවසානයේදී යුනෝෂිටත් සිද්ධ වෙනවා සටන් කරන්න. ලොකු සටනකින් පස්සේ කලින් වගේම යුනෝෂි දිනනවා. ඉතින් යුනෝෂිගේ ජයග්‍රහණයෙන් පස්සේ පරිදින සටන් කරුවා ලැජ්ජාවෙන් බේරෙන්නේ එයාගේ ජීවිතේ නැති කරගන්න කඩුවෙන් බඩට එන ගන්නවා. ඉතින් වේදනාවෙන් දුක් විඳින සටන් කරුවව දකින යුනෝෂි ඇවිල්ලා මේ සටන් කරුවගේ හිස කඳෙන් වෙන් කරනවා. ඉතින් ඊළඟ දවසේ අවාසනාවන්ත විදිහට අවුරුදු 7ක් වයස ලේඩි ෂෝගන් රෝගී තත්ත්වයකින් මිය යනවා. මේකේ හින්දා ලේඩි ෂෝගන් විදිහට පත් වෙන්නේ රූමත් තරුණ කාන්තාවක්. අලුතින් පත් වෙන ලේඩි ෂෝගන් තීරණය කරනවා මේ රට ආර්ථිකව ශක්තිමත් කරලා අලුත් යුගයකට රාජ්‍ය අරගෙන යන්න. ඉතින් මේක හින්දා අලුත් ෂෝගන් රාජ්‍යයේ තියෙන තනතුරු වලට විශාල වෙනස්කමක් කරනවා. ඊළඟට අලුතින් පත්වන ලේඩි ෂෝගන් වෙස් බලාගෙන නගරයේ ඇවිදලා බලනවා මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. මේ අතරේ අලුතින් පත්වන ලේඩි ෂෝගන්ගේ හිත දිනාගන්න ඔක්කු කණ්ඩායමේ පිරිමි ඔක්කොම ලස්සන්ට ඇඳගෙන සූදානම් වෙනවා. ඒත් ඉතින් මේ ලේඩි ෂෝගන්ට මුණ ගැහෙන්නේ ඉහළ ස්ථානවල ඉන්න ඔක්කු සමාජිකයන් විතරයි. ඒ කියන්නේ යුනෝෂි ඉන්න මට්ටමේදී ලේඩි ෂෝගන්ව හම්බ වෙන්නේ නැහැ. ඒත් ඉතින් මේ දවසේදී ෆුජිනෝමි යුනෝෂි හිතාගන්න බැරි විදිහට ඉහළ තනතුරකට උසස් කරනවා. මේක හින්දා යුනෝෂිටත් රැජින ඉදිරියේදී පෙනී ඉන්න අවස්ථාවක් හම්බ වෙනවා. මේක හින්දා යුනෝෂි රෙදි මහන තැනකට ගිහිල්ලා ලේඩි ෂෝගන්ව බැහැ දකින අවස්ථාවට ඇඳුමක් මහන්න බාර දෙනවා. මේ වෙලාවේදී යුනෝෂි තෝරගන්නේ හරිම සරල ඇඳුමක්. ඒ වගේම වර්ණවත් එකක් නෙමෙයි කළු පාට ඇඳුමක්. ඇඳුම් මහන කෙනා හරිම ලස්සන ඇඳුමක් යුනෝෂිට මහලා දෙනවා. ඉතින් මේ වෙනුවෙන් යුනෝෂි ඇඳුම් මහන කෙනාට වටිනා දෙයක් දෙන්න බැලුවත් යුනෝෂි ළඟ කිසිම වටින දෙයක් නැහැ. මේ වෙලාවේදී යුනෝෂි මේ ඇඳුම් මහන කෙනාට කිස් එකක් දෙනවා. ඉතින් මේ කාලෙදි කිස් එකක් කියන්නේ හරිම වටින දෙයක්. ඔන්න ඊළඟට එනවා ඉහළ මට්ටමේ සමාජිකයෙක් ලේඩි ෂෝගන් ඉදිරියට එන අවස්ථාවට. ඉතින් මෙතන ඉන්න හැම කෙනෙක්ම හරිම වර්ණවත් ඇඳුම් ඇඳගෙන ඉන්නේ. ඉතින් යුනෝෂි ඇඳගෙන ඉන්න ඇඳුම දැක්කට පස්සේ මේ හැම කෙනෙක්ම යුනෝෂිට hina වෙනවා. වැඩි වෙලාවක් යන්න කලින් ලේඩි ෂෝගන් එනවා. ඔක්කො කණ්ඩායමේ අය බිම දන ගහගෙන ලේඩි ෂෝගන්ට ආචාර කරනවා. මේ අතරේ ඇවිදගෙන යන ලේඩි ෂෝගන්ව පැටලිලා වැටෙන්න යනවා. ඉතින් මේ වෙලාවේදී ඔළුව උස්සලවත් බලන්න බය ලේඩි ෂෝගන්ට එක ඔකු සමාජිකයෙක් hina වෙනවා. දැන් ලේඩි ෂෝගන් නැවතිලා කවුද hina වුනේ කියලා බලනවා. ලේඩි ෂෝගන් අහනවා කවුද මෙතනින් hina වුනේ කියලා. ඉතින් යුනෝෂි මෙතනින් පිරිස බේරගන්න හින්දාම මේ වරද බාර ගන්නවා. ලේඩි ෂෝගන් එනවා යුනෝෂි ළඟට. යුනෝෂිගේ සරල බව දකින ලේඩි ෂෝගන් යුනෝෂිගෙන් නම අහනවා. ඉතින් මෙතනින් පස්සේ ලේඩි ෂෝගන් යුනෝෂිව ඊළඟ දවසේදී ලේඩි ෂෝගන්ගේ මාලිගාවට අරගෙන එන්න කියලා අණ කරනවා ලේඩි ෂෝගන්ට කායිකව එකතු වෙන්න.
දැන් ඉතින් හැම කෙනෙක්ම මෙතෙන්දි පුදුම වෙනවා. ඊළඟට අපිට පේනනවා යුනෝෂි ඉන්නවා ෆුජිනෝමි ළඟ. මෙතෙන්දි තමයි යුනෝෂි අමුතුම රහසක් දැනගන්නේ. ඉතින් මේ ලේඩි ෂෝගන් කෙනෙක් අලුතින් පත් වුණාට පස්සේ එයා එක්කන් කායිකව හැසිරෙන්න තෝරගන්න පළවෙනි ඔකු සමාජිකයා ලේඩි ෂෝගන් එක්කන් කායිකව හැසිරුණාට පස්සේ හිස ගසලා දානවා. මේක ඔකු කණ්ඩායමේ සිරිතක්. මොකද මේ ලේඩි ෂෝගන්ගේ කන්‍යාභාවයේ බිඳින එක මේ රාජ්‍යයේ මරණ දඬුවම හම්බ වෙන වරදක්. ඉතින් කන්‍යාභාවයේ බිඳින ඔකු සමාජිකයටත් ඒ දඬුවම ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ දේ සිද්ධ වෙන්නේ හරිම රහසිගතව. ඒ වගේම ෆුජිනෝමි කියනවා යුනෝෂි මේ කියාට පස්සේ යුනෝෂිගේ පවුලට ලොකු ධනයක් පරිත්‍යාග කරනවා කියලා මාලිගාවෙන්. දැන් පවුලට ලොකු ධන පරිත්‍යාගයක් හම්බ වෙනවා කියලා දැනගත්තට පස්සේ යුනෝෂි මේ දඬුවමට කැමති වෙනවා. ඉතින් යුනෝෂි එකඟ වෙනවා ලේඩි ෂෝගන්ගේ කන්‍යාභාවය බිඳින්න. ඉතින් මේ අතර ලේඩි ෂෝගන්ටත් මේ සිරිත ගැන සේවිකාවක් කියනවා. මේක දැනගත්තට පස්සේ ලේඩි ෂෝගන් පුදුම වෙනවා. එදරෑ ෆුජිනෝමි මට්සුෂිමයි කතා කරන දේවල් වලින් තේරෙනවා මේ දෙන ඕනකමින්ම තමයි මෙයාලට මෝඩ දෙන සිද්ධ වෙන දඬුවම මග අරගන්න. යුනෝෂිට උසස් වීමක් දීලා ලේඩි ෂෝගන්ගේ ආකර්ෂණය දිනා ගන්න සලස්සලා තියෙන්නේ කියලා. ඉතින් යුනෝෂි ලේඩි ෂෝගන් එක නිදාගෙන ලේඩි ෂෝගන්ගේ කන්‍යාභාවය අහිමි කරලා මරණ දඬුවම වින්දට පස්සේ මේ දෙන්න හිතාගෙන ඉන්නවා ලේඩි ෂෝගන් එකන් එකතු වෙලා දරුවෝ හදලා රජ වෙන්න. ඉතින් මේ අතරේ පෙන්නනවා ලේඩි ෂෝගන් එකන් නිදාගන්න යන්නේ ඉන්නේ යුනෝෂිට උනෝබියෝ මතක් වෙනවා කියලා. ඉතින් පස්සේ යුනෝෂි පිරිසිදු වෙලා ලස්සන ඇඳුමක් ඇඳගෙන ලේඩි ෂෝගන්ගේ කුටුවේට යනවා. එකකින් සුදු ඇඳගෙන ලේඩි ෂෝගන් එනවා යුනෝෂි ළඟට. ඉතින් ලේඩි ෂෝගන් යුනෝෂිගෙන් විස්තර අහනවා. මෙතනින් පස්සේ ලේඩි ෂෝගන් කියනවා එයාගේ ඇත්තම නම උනෝබි කියලා. ඉතින් යුනෝෂිට එයාගේ ආදරවන්තයෝ මතක් වෙනවා. යුනෝෂිගේ ඇස් වලට කඳුළු පිරෙනවා. ඒත් යුනෝෂි සතුටු වෙනවා එයා ආදරය කරන කාන්තාවගේ නම තියෙන කාන්තාවක් එක්කන් අවසාන රාත්‍රියේ ගත කරන්න හම්බ වෙන එක ගැන. මෙතනින් පස්සේ මේ රාත්‍රියේ යුනෝෂි ලේඩි ෂෝගන් එක්කන් රාගයෙන් ගත කරනවා. ඊළඟ දවසේ උදේ රජ මාලිගාවෙන් ලේඩි ෂෝගන්ගේ කන්‍යාභාවය අහිමි වෙලා කියලා තහවුරු කරනවා. මේක හිඳ යුනෝෂිට දඬුවම ක්‍රියාත්මක කරන්න අරගෙන යනවා. යුනෝෂිව රහසිගතව සීමිත පිරිසක් ඉදිරියේ හිස ගසා දමන්න සූදානම් කරනවා. ඊළඟ නිමේෂයේදී යුනෝෂිගේ හිස ගසා දමනවා. මෙතනින් පස්සේ යුනෝෂිගේ පවුලේ අයට ලොකු ධනයක් මාලිගාවෙන් ගෙවනවා. මේත් එකම ලියුමක් එවනවා යුනෝෂි ලෙඩකින් මිය ගියා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සති කීපයකට පස්සේ ඕනෝබි එනවා යුනෝෂිගේ සොහන ළඟට. මෙතෙන්දී ඕනෝබි එයාගේ ආදරේ යුනෝෂිගේ සොහන ඉස්සරහා ප්‍රකාශ කරනවා. මෙතනින් පස්සේ තමයි පෙන්වන්නේ ලේඩි ෂෝගන් යුනෝෂිව දඬුවමෙන් නිදහස් කරලා කියලා. ඉතින් මේ ලේඩි ෂෝගන් හැම කෙනෙකුටම හොරෙන් එයාගේ කණ්ඩායමක් අරගෙන යුනෝෂිගේ හිස ගසා දැමීම වගේ පෙන්නලා යුනෝෂිව ඇත්තටම නිදහස් කරලා. ඉතින් මෙතෙන්දී තේරෙනවා අලුතෙන් පත් වුණු ලේඩි ෂෝගන් හොඳ කෙනෙක් කියලා. මෙතනින් පස්සේ පෙන්නනවා ලේඩි ෂෝගන් ඔකු කණ්ඩායමේ හැම කෙනෙකුම කැඳවලා ඔකු කණ්ඩායම විසිරවනවා. ඉතින් මෙතනින් පස්සේ ලේඩි ෂෝගන් කියනවා ඔකු කණ්ඩායමේ අයට එළියට ගිහලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙතනින් මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් යාළුවනේ The Lady Shogun and Her Men මූවි ගැන ඔයාලා තියෙන අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මීටත් වැඩි සුපිරිම මූවි එකකින් channel ඔයාලව හම්බ වෙනකන් ගිහින් එන්නම්.